බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වත් ඔබ හැම දිනාම මේ වේලාව තුල එකට එකතු වෙලා සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණමය ධර්ම දානමය පින්කම මේ ස්ථානය තුල සිද්ධ කරවා ගන්න. ඒ අද දවසේ මේ පින්කම සිද්ධ කිරීම සඳහා මේ නිවස් තුල ජීවත් වෙලා ඉන්න පින්වත් කාටත් මූලික අරමුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන් මීට 3 මාසයකට පෙර මිය පරලව ගිය නීතා ප්‍රියංගනී මෞතුමිය සිහියට නගාගෙන ඒ මෞතුමියට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම ජේ.පී. සූටින් පියාණන් වහන්සේ ඒ ජේමිස් පියාණන් වහන්සේ කේ.පී. මැගිලින් මෞතුමිය සුනිල් නවරත්න මහත්මයා ඒ වගේ මේ ලයන නන්දන මහත්මයා කියන මේ නම් සඳහන් කරලා තියෙන ඥාතීන් ඇතුළුව තමන්ගේ නමින් මියගිය හැමදෙනා වෙනුවෙන්ම පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇති කරගෙනයි මේ වටිනා කියන පින්කම හැමදෙනාම එකට එකතු වෙලා සූදානම් කරගත්තේ. ඉතින් මේ කටයුතු සිද්ධ කරන්න සම්බන්ධ වෙලා ඉන්න මේ කාටත් දැන් මේ කරන පින්කම ගැන හොඳ වැටහීමක් අවබෝධයක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න ඥාතීන් හැටියට මිය පරලොව ගිය ඥාති පිරිසක් සිහියට නගාගෙන ඒ අයට පරලොවින් කරන සංග්‍රහයක් හැටියටයි මේ පින්කම් මේ විදිහට සූදානම් කරගෙන තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේත් අපිට පෙන්නලා දීලා තියෙනවා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං මිය පරලොව ගිය ඥාතීන්ට පිහිට පිණිස පවතින්නේ අපිට කරන්න පුළුවන් එකම උදව් උපකාරය බවට පත් වෙන්නේ පින්දහන් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන එක. මේ මෞතුමිය වෙනුවෙන් 7 දවසක් ගත වෙන වේලාව තුල මාසයක් සම්පූර්ණ වෙන වේලාව තුල දාන ධර්මාදී පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කළා. 3 මාසයක් ගත වෙන වේලාව තුල පින් අනුමෝදන් කරන්නට ඕනි කියන හැඟීම ඇති කරගෙන මේ කටයුතු සියල්ලක්ම අප සංවිධානය කරගත්තා. ඉන් ධර්මදේශනාමය පින්කමක් තමයි දැන් මේ වෙලාවේ සිද්ධ කරන්නේ. රැස් වෙලා ඉන්න කාටත් බණපදයක් අහන්න අවස්ථාව හදලා දීලා ඒ තුලින් එකතු කරගන්න ධර්ම දානමේ කුසල් බලය තමයි මේ නන් සඳහන් කළ ඥාතීන් ප්‍රදාන හැමෝටම අනුමෝදන් කරන්න සූදානම් වෙන්නේ.
ඉන් ධර්ම දානමේ පින්කමක් කියන්නේ මොකක්ද කියන එක ගැන මේ කාටත් හොඳ වැටහීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් පෙන්වුවා. දාන සීල භාවනා හැටියට මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි පින්කම් කියලා කරන සියල්ලම මේ පින්කම් ගොඩවල් තුනට අපිට දාන්න පුළුවන්. දානමය පින්කම්, සීලමය පින්කම්, භාවනාමය පින්කම් කියලා. ඉන් දැන් මේ කරන පින්කම දානය කියන ගොඩට අයිති වෙන පින්කම. දානයේ හැටියට ඔබ දැන් ලබා දෙන්නේ ධර්මය. මේ ඇවිල්ලා ඉන්න හැමෝටම බුදුහාමුදුරෝ දේශනා කරපු බණ අහන්න අවස්ථාව දීලා ධර්මයෙන් සංග්‍රහයක් තමයි සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාවක් අපි අහන වෙලාවේ අපි කටයුතු කරන්න ඕනි කොහොමද කියන එක ගැන මේ රැස් වෙලා ඉන්න කාටත් හොඳ වැටහීමක් තියෙනවා. බණ අහන වෙලාව තුල අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝයා ගැන විශ්වාසයක් නැතුව, ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ නැතුව අපි මේ වගේ පින්කම් වලට සම්බන්ධ වුණා කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බණ අහන්න අපි සූදානම් වෙනවා නම් පළමුවෙන්ම අපි ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ පින්කමට සූදානම් වෙන්න ඕන. ශ්‍රද්ධාව ඇති කරගෙන පින්කමට සූදානම් වුණා වගේම බණ අහන වේලාව තුල සිතත්, කයත්, වචනයත් කියන තුන්දර සංවර කරගෙන අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත් ඕන. එහෙම ශ්‍රවණය කරා කියලා හරියන්නේ නැහැ. සුනාතු ධාරේත චරාත කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හොඳින් බණ අහන්නත් ඕන, ඒවා ධාරණය කරගන්නත් ඕන, තේරුම් ගන්නත් ඕන. තේරුම් අරගෙන විතරක් හරියන්නේ නැහැ. ඒ අනුව අපි ජීවිතේ හදා ගන්නත් ඕන, හැසිරෙන්නත් ඕන. ඒ විදියට හොඳට බණ අහලා තේරුම් අරගෙන ඒ විදියට ජීවිතේ හදා ගන්නවා නම් තමයි බණ අහන එකෙන් අපිට ආනිසංස ලැබෙන්නේ, ප්‍රතිඵල ලැබෙන්නේ, මේ කරන පින්කම් වලට වටිනාකමක් ලැබෙන්නේ. ඉතින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇති කරගත්තත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අපිට බණ අහලා පුළුවන්කමක් තියෙනවා අපේ තියෙන අඩුපාඩු Tamanටම තේරුම් අරන් හදාගන්න. බණ අහන අපිට තමයි වැඩිම ප්‍රතිඵලය මේ පින්කම් වලින් ලැබෙන්නේ. ඒ නිසා පින්වත් කවුරුත් ශ්‍රද්ධාවෙන් තුන්දරම සංවර කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. මන් ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට සඳහන් කරපු ගාථාව කන්තේච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං. මේ ගාථාව මහා මංගල සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන ගාථාවක්. ඉතින් මේ ඉන්න පින්වත් කවුරුත් මහා මංගල කියන සූත්‍රය කියවලා තියෙනවා, ශ්‍රවණය කළා තියෙනවා. අපේ ජීවිතේ හදාගන්න අවශ්‍ය කරන මංගල කරුණු 38ක් තමයි මංගල සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් මේ කාරණා 38 තේරුම් අරගෙන ඒ කාරණාවන් අනුව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් එයා අතින් කවදාවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ, වැරැද්දක් සිද්ධ වෙන්නේ නැහැ. එයා යහපත් ජීවිතයක් ගත කරන සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. මේ කරුණ අනුව ජීවත් වෙන මිනිස්යාගේ මේ ලෝක ජීවිතේ සතුටෙන් එයාට ගත කරන්න පුළුවන්. ඒ විදිහට යහපත්ව ජීවත් වෙච්ච නිසා එයාට පරලෝක ජීවිතේ යහපත් කරගන්නත් පුළුවන්. මේ මංගල කාරණා කියලා බුදුහාමුදුරුව අපිට පෙන්නලා දෙන්නේ අපේ මෙලවත් පරලවත් කියන දෙලව ජීවිතේම සාර්ථක වෙන්න හේතු වෙන
කරුණු 38ක් තමයි මංගල කරුණු හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න කාලේ තුල මංගල අවස්ථා විවිධාකාරයෙන් සමරනවා. දරුවෙක් මව් කුසට පැමිණිච්ච දවසේ ඉඳලා ඒ දරුවාගේ ජීවිතේ අපිට සතුටු වෙන්න පුළුවන් හැම අවස්ථාවකම අපිට මංගල්‍යයක්. නිසා අපි මංගල කියලා කල්පනා කරන්නෙම අපේ හිත සතුටු වෙනවා නම් අපි හැමෝටම එකට එකතු වෙලා සමරන්න පුළුවන් නම් ඒව තමයි අපි සාමාන්‍ය මංගල්‍යයන් කියලා කියන්නේ. ඒ වගේම අපිට දුකක් ඇති වෙනවා නම් කනගාටුවක් ඇති වෙනවා නම් ඒ වගේ අවස්ථාවන් අපි අවමංගල්‍යයන් කියලා කතා කරනවා. නමුත් අපි සාමාන්‍යයෙන් මේ ජීවිතේ කතා කරන කිසිම කාරණාවක් මේ මංගල සූත්‍රය ඇතුළත් වෙලා නැහැ. මිනිස්සෙක් විදිහට ඇති කරගන්න ඕන හොඳ ගුණ ධර්ම 38ක් තමයි මංගල කරුණු හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මම සඳහන් කරපු ගාථාව කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමා. මේ ගාථාවේ මංගල කාරණා 4ක් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙනවා. මංගල කාරණා කීයක් පෙන්නලා දෙනවද? 4ක් පෙන්නලා දෙනවා. කන්තිච කියලා එකේ පළවෙනිම කාරණාව කන්තිච කියලා කියන්නේ ඉවසීම කියන ගුණය. මේ ගාථාවෙන් පෙන්නලා දීලා තියෙන පළවෙනිම ගුණය තමයි එතකොට ඉවසීම කියන ලක්ෂණය. ඉතින් ඉවසනවා කියන වචනේ අපි කාටවත් අලුත් වචනයක් නෙවෙයි. අපි නිරන්තරයෙන් බොහෝ වෙලාවට ඉවසන්න ඕන. ඉවසීම කියන දේ අපි පුරුදු කරන්න ඕන කියන එක මිනිස්යන් හැටියට ඔබ නිරන්තරයෙන් කතා කරන වචනයක්. මේ බුදුරජාණන් වහන්සේ මේ මංගල සූත්‍රයේ ඉවසීම කියන කාරණාව පෙන්වන්නේ මංගල කාරණාවක් හැටියට. කවුරු හරි මිනිස්සෙක් ඉවසීම කියන දේ පුරුදු කරලා තියෙනවා නම් ඉවසීමේ ගුණය යම් මිනිස්සෙක් ගාව තියෙනවා නම් එයාට මේ ලෝකේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ ලෝක ජීවිතේ යහපත්ව ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉවසන මිනිස්සයාගෙන් පව් සිද්ධ වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා එයාගේ දෙලවම යහපත් වෙන්න මේ ඉවසීම කියන ගුණය උදව් වෙනම උපකාරී වෙනවා. ඉවසීම කියන මේ ගුණාංගය නැතිකම ඉවසීම නැතිකම හින්දා විවිධ ගැටලු මේ ලෝකෙ තුල සමාජය තුල ගෙවල් තුල ඇති වෙන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක්ට තරහ ගිහිල්ලා තියෙනවා නම් ඒ තරහ ගිහිල්ලා තියෙන වෙලාවට තව කෙනෙක් ඒ තරහ ඉවස ගන්න පුළුවන් තත්වයක හිටියොත් ගැටුම් කියන දේවල් ඇති වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා එක්කෙනෙක් ඉවසනවා නම් දෙන්නෙක්ගෙන් ඒ ඉවසන කෙනා නිසා ඇති වෙන්න තියෙන ගැටුම් ගොඩාක් විසඳ ගන්න පුළුවන්. ඒ ඉවසීම කියන ගුණය බුදුහාමුදුරුවෝ ළඟ තිබුතුන් ගුණය. බුදුරජාණන් වහන්සේ ඉවසීම කියන ගුණය පුරුදු පුහුණු කළා සංසාරේ පුරාවට. නොඑක් අවස්ථාවන් වල ඉවසීම කියන ගුණය පාරමිතාවක් හැටියට අපේ බෝසතාණන් වහන්සේ පූර්ණේ කළා තියෙනවා. ඉතින් එහෙම ඉවසීම පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා තමයි සමහර ආත්ම භාවයන් වල
තමන්ගේ ඇද්දල දෙක කපාගෙන යනකොට ඒ කපන වේදනාව ඉවස ගන්න පුළුවන් කමක් ලැබුණේ. එහෙමත් නැත්නම් දරුවෝ දෙන්න දන් දීලා ඒක දරාගෙන ඉන්න පුළුවන් කමක් ලැබුණේ. ඉවසීම කියන ගුණය බෝසතාණන් වහන්සේලා පාරමිතාවක් හැටියට පූර්ණය කරන නිසා. එතකොට අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල ඉවසන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. තමන් මොන වගේ කටයුත්තකට කොයි වගේ තැනකට ගියත් ඉවසන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒ කරන දේ යහපත්ව සාර්ථකව නිමා කරගන්න පුළුවන්. එතකොට මේ ගාථාව මංගල සූත්‍රයේ කන්තිච සෝව චස්සතා කියන ගාථාව, ඒ ගාථාවේ මංගල කරුණු 4ක් තියෙනවා. ඒකෙන් පළවෙනි මේක තමයි කන්තිච ඉවසන්න පුළුවන් මිනිසෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට මේ ගාථාවේ පෙන්නලා තියෙන දෙවෙනි මංගල කාරණාව සෝව චස්සතා. සෝව චස්සතා කියලා කියන්නේ අවවාද අනුශාසනා පිළිගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕන. පහසුවෙන් අවවාද දෙන්න පුළුවන් පුද්ගලයෙක්, කවුරු හරි දෙන අවවාදයක් පිළිගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන එක මංගල කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අවවාද අනුශාසනා අපි හැමෝගෙම ජීවිතවලට අවශ්‍ය දෙයක්. අපි කවුරුවත් සියල්ල දන්න මිනිස්සු නෙමෙයි. ඒ නිසා යම් යම් දේවල් කරනකොට, ජීවිතය ගැන ඉගෙන ගන්නකොට අපිට අනිවාර්යයෙන්ම අවවාද අනුශාසනා අවශ්‍ය කරනවා. රටේ ජනාධිපති වුණත් උපදේශකවරු රාශියක් තියාගෙන වැඩ කටයුතු කරන්නේ ඒ දේවල් කරනකොට වැරදි අඩුපාඩු වෙන එක නතර කරගෙන සාර්ථක වේ කටයුත්ත කරන්න ඕන නිසා තමයි බොහෝ වෙලාවට උපදේශකයෝ අනුශාසකයෝ පත් කරගන්නේ. ඉතින් ගමක තියෙන මරණාධාර සමිතියක් ගත්තත් අපි අනුශාසකවරු කිහිප දෙනෙක් පත් කරගන්නවා. යම් ගැටුමක් ඇති වුණොත් මැදහත් වෙඳලා ඒක විසඳන්න පුළුවන් කමක් තියෙන්නේ ඒ විදිහට අනුශාසනා කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් විතරයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සේ විමසලා බලනවා මට මේ ලෝකෙ තුල අවවාද අනුශාසනා ගන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්නවද කියලා හොයලා බැලුවා. ඉතින් එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේට තේරුණා අවවාද අනුශාසනා ගන්න සුදුසු පුද්ගලයෙක් මේ ලෝකෙ තුල ඇත්තේ නැහැ. නමුත් කවුරුම හරි ගුරුවරයෙක් ඉන්න එක යහපත් දෙයක් කියලා කල්පනා කරලා තමන් අවබෝධ කරගත්ත ධර්මය බුදුහාමුදුරුවෝ ගුරුවරයා හැටියට තියාගත්තා. ධර්මයේ ගුරුතැන තියාගෙන තමයි බුදුරජාණන් වහන්සේත් කටයුතු කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ජීවිත ගෙවාගෙන යන ඔබ අපි කාටත් අනිවාර්යයෙන්ම උපදෙස් දෙන්න, අනුශාසනා කරන්න, අවවාද දෙන්න කෙනෙක් අවශ්‍ය කරනවා. ඉතින් අපේ ජීවිතේ අපිට අවවාද දෙන්න, අනුශාසනා කරන්න හොඳම දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි කියලා දෙන්නා. මොකද අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒ අවවාදයේ අනුශාසනාව කරන්න ඕනි කරුණාවෙන්, මෛත්‍රියෙන්, ඒ වගේම ඒ අවවාදයේ ලබන කෙනාගේ දියුණුව බලාපොරොත්තු වෙන්න තමයි අවවාද අනුශාසනා ලබලා දෙන්නට ඕන. ඉතින් අපේ අම්මලා තාත්තලා දරුවෙක් යම් දෙයක් කරනකොට වැඩිපුර සෙල්ලම් කරත් අම්මලා තාත්තලා මොනා හරි දෙයක් කියන ඔච්චර සෙල්ලම් කරන්න එපා. පොතක් පතක් අතට ගන්න කියලා හරි අම්මලා තාත්තලා නිතර නිතර කියන්නේ එයාලා දරුවෝ කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් තමයි ඒ අවවාද අනුශාසනා කියන දේවල් ලබලා දෙන්නේ. එතකොට අපේ ජීවිත යහපත් වෙන්න නම්, සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම අවවාද අනුශාසනා අපට ඕන.
අවවාද අනුශාසනා ලබලා දෙන්න සුදුසු කෙනෙක් Taman තෝරගෙන ඒ අයගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න ඕන. ඉතින් පැවිදි වෙලා ඉන්න හාමුදුරුවරු මාසයකට සැරයක් විහාරස්ථාන ගණනාවකින් එක තැනකට එකතු වෙලා වැඩිහිටි හාමුදුරුවරුන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නවා. මොකද ශාසනය ආරක්ෂා කරගෙන යන්න ඇති වෙන ගැටලු කතා කරලා එහෙම වැඩිහිටියන්ගෙන් අවවාද ගත්තේ නැත්නම් මේ ශාසනය চিරාත් කාලයක් පවත්වාගෙන යන්න බෑ. ඒකට භික්ෂූන් වහන්සේලාත් මාසයකට සැරයක් අනිවාර්යයෙන්ම අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු සිද්ධ කරනවා. ඒකට අපි අපේ ජීවිතයට අවවාද දෙන්න සුදුසු අය තෝරගෙන ඒ අයගේ අවවාද අනුශාසනා ලබා ගන්න ඕන. ජීවත් වෙලා ඉන්නකොට නොයෙන් ගැටලුව අපි කාටවත් ඇති වෙනවා. ප්‍රශ්න අපේ ජීවිතවලට එනවා. ප්‍රශ්නයක් ගැටලුවක් අපි හමුවට ආපු ගමන් ඒක කියන්න සුදුසු මිත්‍රයෙක් යාළුවෙක් අපි හැමෝටම ඉන්න ඕන. හැබැයි අපි තෝරගෙන ඉන්න මිත්‍රයා අපේ ගැටලුව ඉදිරිපත් කරපු ගමන් ඒකට උත්තරේ හැටියට අපිට පෙන්වන්නේ සුරාව නම් එහෙම නැත්නම් අපේ විනාශයට හේතු වෙන උපදේශ නම් ලබලා දෙන්නේ එහෙම උපදේශකෙක් එහෙම අවවාද කරන කෙනෙක් අපේ ජීවිතවලට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මොන වගේ තරාතිරමක ජීවත් වෙන කෙනෙක් වුණත් Tamanට සුදුසුම කෙනෙක් තෝරගෙන ඉන්න ඕනි අවවාද ගන්න. අපිට අවවාද ගන්න ඉන්න හොඳම දෙන්න තමයි අම්මයි තාත්තයි. එතනින් එහාට පන්සලේ ඉන්න හාමුදුරුවරු අපිට උගන්වන ගුරුවරු එයාලා කරුණාවෙන් මෛත්‍රියෙන් අපිට අවවාද ලබලා දෙන අය. ඉතින් මේ ගාථාවෙන් දෙවෙනි මංගල කරුණ හැටියට පෙන්නනවා සෝව චස්සතා අවවාද අහන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා තියෙන්න ඕන. අවවාද ලබලා දෙන්නේ හැදෙන්න දියුණු වෙන්න තමයි දෙමාපියෝ විශේෂයෙන් අවවාද කරන්නේ. ඒවා මේ කණෙන් අහලා අනිත් කණෙන් පිට කරලා දාන්නේ නැතුව මේ කියන්නේ මොකද්ද කියන එක කල්පනා කරලා ඒක තේරුම් අරගෙන ජීවිතේ හදාගන්න එක Taman විසින් කළ යුතු දෙයක්. අවවාද අනුශාසනා වලින් තමයි අපි සාර්ථකව අපේ කටයුතු කරගන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා අවවාද අනුශාසනා ලබා ගන්න එක ඒ අනුව ජීවිතේ හදාගන්න එක උතුම් මංගල කාරණාවක්. මෙලවත් පරලොවත් දියුණු වෙන්න හේතු වෙන කාරණාවක්. ඉන් කවුරු හරි කෙනෙක් ජීවිතේ විනාශ කරගෙන තියෙනවා නම් ඒ විනාශ කරගත්ත කෙනා ගැන අපි දිගින් දිගට හොයාගෙන ගියොත් අනිවාර්යයෙන් මෙයා කවදාවත් දෙමාපියෝ කියන දෙයක් අහලා නැහැ. වැඩිහිටියෝ කියපු දෙයක් අහලා නැහැ. ඒ කියන දේවල් වලට උඩින් ගිහිල්ලා යම් දෙයක් කියලා ඒවා ගණන් ගන්නේ නැතුව හිතුමතේ කටයුතු කරපු කෙනෙක් තමයි තමන්ගේ ජීවිතේ හොඳම කාලේ විනාශ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ගාථාවෙන් පෙන්නලා තියෙන දෙවෙනි මංගල කාරණාව අපි කාටත් අවශ්‍ය කරන දෙයක්. මේ පින්වත් කවුරුත් අහලා තිනවා රාහුල පොඩිහාමුදුරුවෝ ගැන. රාහුල පොඩිහාමුදුරුවෝ කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතණුවන් බුදුරජාණන් වහන්සේට ඥාතිත්වයක් තියෙන කෙනෙක්. මේ 7 අවුරුදු වයසේ ඉන්න රාහුල කුමාරයා හැමදාම උදෑසන ප්‍රාර්ථනාවක් කරනවා වැලි අවුරක් උඩ දාලා මේ වැලි කැට ගානට අද දවසේ මට අවවාද අනුශාසනා ලැබෙන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහට ප්‍රාර්ථනා කරනවා විතරක් නෙවෙයි යම් අවවාදයක් කවුරු හරි හොඳ දෙයක් ලබලා දෙනවා නම් ඒක පිළි අරගෙන ඒ අනුව යා ජීවිතය හදා ගන්නවා. එතකොට මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මංගල කරුණු මංගල කාරණා 4ක් අපිට පෙන්නලා දෙනවා. ඒකෙන් පළවෙනි මේක
කන්තිච ඉවසීම තියෙන මිනිසෙක් වෙන්නට ඕන. දෙවෙනි මංගල කාරණාව සෝව චස්සතා අවවාද අනුශාසනා පිළි අරගන්න ඒ අනුව ජීවිතය ගොඩනගා ගන්න කෙනෙක් බවට පත් වෙන්නත් ඕන. ඊළඟ තුන්වෙනි මංගල කාරණාව හැටියට පෙන්නනවා සමනානංච දස්සනං. සමනානංච දස්සනං කියලා කියන්නේ ශ්‍රමණයන් වහන්සේලා දකින්න ලැබෙනවා නම් ඒකත් උතුම් මංගල කාරණාවක් වෙනවා. ශ්‍රමණයන් වහන්සේලා කියලා බෞද්ධයන් හැටියට අපි හැමෝටම ශ්‍රමණයන් වහන්සේලා කියලා අපි කතා කරන්නේ භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය පිළිපදිමින් ආරක්ෂා කර ගනිමින් අහන අයට දේශනා කරමින් පැහැදිලි කරලා දෙමින් මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන පිරිස තමයි ශ්‍රමණයන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට මේ ගාථාවෙන් පෙන්නනවා සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දකින්න ලැබෙනවා නම් ඒක උතුම් මංගල කාරණාවක් වෙනවලු. එතකොට අපිට නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලා මුණ ගැහෙනවා නම් භික්ෂූන් වහන්සේලා සමග කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක තමයි මේ උතුම් මංගල කාරණාවක් කියලා පෙන්නලා තියෙන්නේ. හැබැයි සමහර කෙනෙක්ට නිරන්තරයෙන් වර්තමානයේ තුල ජංගම දුරකථන ආදියෙන් ඕනතරම් භික්ෂූන් වහන්සේලා දකින්න ලැබෙනවා. නැත්තම් අපි එහෙ මෙහෙ යනකොට අපිට නිකම්ම හාමුදුරුවෝ පේන්න ඉන්නවා. නමුත් එහෙම නිකන් ඔහේ ඇස්වලට ගැටිච්ච පමණින් නිකන් ඔහේ දකින්න ලැබිච්ච පමණින් මේ කියන මංගල කාරණාව සම්පූර්ණ වෙන්නේ නැහැ. සමනානංච දස්සනං කියන එකෙන් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්නට ඕන. තමන්ට තියෙන ගැටලු අහලා බලලා විසඳ ගන්නට ඕන. ශ්‍රද්ධාවෙන් ඒ අයට ගරු බුහුමන් දක්වලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව ඔහේ දකින්නම් වාලේ නිකන් දැක්කා කියලා මේ මංගල කරුණු සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා නම් භික්ෂූන් වහන්සේ නමක් දැක්කම කල්පනා කරන්ද මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයේ ධර්මය ආරක්ෂා කරගෙන යන කෙනෙක් උන්වහන්සේලා අපිට ඉන්න ත්‍රිවිධ රත්නයෙන් එකක් කියලා කල්පනා කරලා ශ්‍රද්ධාව වර්ධනය කරගන්න පුළුවන් නම් මේ කියන මංගල කරුණු සාර්ථක වෙනවා. එතකොට මේ ගාථාවෙන් පෙන්නන තුන්වෙනි මංගල කාරණාව තමයි සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දකින්න ලැබෙන එක. ඉතින් වර්තමානයේ තුල මේ පින්වත් කාටත් තමන්ගේ තියෙන ශ්‍රද්ධාව නැති වෙලා යන විදිහේ කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ඕනතරම් දකින්න අවස්ථාව ලැබිලා ඇති. විවිධ වැරදි දේවල් සිද්ධ කරන විවිධ වැරදි විදිහට කටයුතු කරන භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන් අපි කාටත් දකින්න අවස්ථාව වර්තමානයේ ලැබිලා තියෙනවා. හැබැයි තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නම් එක පුද්ගලයෙක් කරන යම් වැරැද්දක් දැක්කා කියලා තමන්ගේ ශ්‍රද්ධාවට හානි කරගන්නේ නැහැ. මොකද භික්ෂූන් වහන්සේලා කියන්නේ සංඝ සමාජය කියන්නේ එක කණ්ඩායමක්. මේ කණ්ඩායම ඇතුලේ විවිධ අදහස් තියෙන විවිධ මතධර්ම අය ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ දේවල් කරන්න මේ විදිහට ඉන්න කියලා කොච්චර දේශනා කළා තිබ්බත් වැරදි කරන අය අපිට හොයාගන්න පුළුවන් දකින්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒක භික්ෂූන් වහන්සේලා කියන කණ්ඩායමට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ගිහි සමාජය ඇතුලේ හොඳ වැඩ කරන මිනිස්සු ගොඩාක් අතර වැරදි කරන මිනිස්සු කිහිප දෙනෙක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි නිරන්තරයෙන් කතා කරනවා නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් ගැන. ඉතින් එයාලා අතරේ
හොඳ දේවල් කරන ගොඩාක් අය හිටියට නරක වැඩ කරන කීප දෙනෙක් අපිට හොයන්න පුළුවන්. ඒ වගේම මේ ශාසනයත් පිරිහෙන ලෝකය තුල වැරදි කරන අය ඕන තරම් අපිට දකින්න ලැබෙන්න පුළුවන්. හැබැයි බෞද්ධයෙක් හැටියට කල්පනා කරලා තේරුම් අරගෙන කටයුතු කරන කෙනෙක් නම් යම් කෙනෙක් වැරැද්දක් කරා කියලා ඒ වැරැද්ද දැක්ක පමණින් තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්නේ නැහැ. ඒකේ පුද්ගලයාගේ වැරැද්දක් කියන එක තේරුම් අරගෙන එයා තමන්ගේ ජීවිතය සකස් කරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් වර්තමානයේ තුල සමහර කෙනෙක් එක පුද්ගලයෙක් දැකලා ඒ පුද්ගලයා ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ පුද්ගලයා වැරැද්දක් කරාට පස්සේ තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගෙන මෙයා මෙහෙම කළා නැවත මම පන්සලකට යන්නේ නැහැ කියලා පුද්ගලයෙක්ින්ද තමන්ගේ ශ්‍රද්ධාව විනාශ කරගන්නවා. ඒ සංඝ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය. සංඝ ශාසනය තුල ඉන්න භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ නියමය අනුව කටයුතු කරන අය. ඉතින් දායකයෝ හැටියට ඔබ භික්ෂූන් වහන්සේලා සංඝයා වහන්සේලා කියන තැන ඉඳලා කටයුතු කරනවා මිසක් පුද්ගලවාදීව කටයුතු කරන්න ගියොත් අර කියන වැරදි දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට මේ ගාථාවෙන් පෙන්වන්නේ අපිට මංගල කාරණා. ඒ මංගල කාරණා 4ක් පෙන්නනවා. ඒකෙන් පළවෙනි මේක හැටියට පෙන්වුවේ මොකද්ද? කන්තිච ඉවසන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕන. දෙවෙනි කාරණාව හැටියට පෙන්නවා සෝව චස්සතා අන් අයගේ අවවාද අනුශාසනා පිළි අරගෙන ජීවිතේ හදාගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟ තුන්වෙනි කාරණාව හැටියට පෙන්නවා සමනානංච දස්සනං නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලා මුණ ගැහෙනවා නම් තමන්ට තියෙන දේවල් කතා බහ කරලා සාකච්ඡා කරලා විසඳගෙන කටයුතු කරනවා නම් ඒකත් උතුම් මංගල කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට අවසාන කාරණාව ඇටියට බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් පෙන්නනවා කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේ ධර්මයේ ගැන සාකච්ඡා කරනවා නම් ඒකත් උතුම් මංගල කාරණාවක්. අපි හැමෝම බෞද්ධයෝ. අපි බෞද්ධයෝ බවට පත් උනේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපි අහන නිසා, ඒ අනුව අපි ජීවත් වෙන්න උත්සාහවත් වෙන නිසා. එම් බුදුහාමුදුරුව අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ නිවන් අවබෝධ කරගන්න, සසර දුකින් අත මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේලා අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බෞද්ධයෝ හැටියට අපි නොඑක ආකාරයෙන් කටයුතු කරනවා. ඒක ආගමක් බවට පත් වෙලා ආගමික චාරිත්‍ර විදි තමයි ගොඩාක් බෞද්ධයෝ හැටියට අපි අද වර්තමානයේ තුල සිද්ධ කරන්නේ. මේ බුදුහාමුදුරුවෝ අපිට මෙතනදී පෙන්නනවා කාලේන ධම්ම සාකච්ඡා. බෞද්ධයෙක් නම් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් නම් ධම්ම සාකච්ඡා ධර්මයේ ගැන සාකච්ඡා කරන්න ඕන. ඉන් ධර්මයේ ගැන සාකච්ඡා කරන්න නම් ඒ සාකච්ඡා කරන අය තෙරුවන් ගැන විශ්වාසයක් තියෙන, තෙරුවන් ගැන හොඳට දන්න කෙනෙක් තමයි ධර්මයේ ගැන සාකච්ඡා කරන්න ඕන. ඉතින් වර්තමානයේ තුල අපිට විවිධ කණ්ඩායම් හොයාගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඉපදිච්ච ගැන තැන කතා කරන, බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රට මේ වගේ එකක් කියලා විවිධ ස්ථානයන් පෙන්නන, ඒව ගැන සාකච්ඡා කරන අපිට ගොඩාක් හොයාගන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට කියනවා සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කරන්න ඕනි ධර්මය ගැන. Taman දන්න යම් දහම් කරුණක් තියෙනවා නම් ඒක සනාත කරගන්න, ඒක ඇත්තද කියලා තේරුම් ගන්න ධර්මයේ ගැන සාකච්ඡා කරන්න ඕන. ඒතකොට සමහර කෙනෙක් අභිධර්මයේ ගැන සාකච්ඡා කරනවා, නිවන් දකින්න නම් මේ විදිහට කටයුතු කරන්න ඕනි කියලා ගැඹුරු දහම් කරුණු ගැන සාකච්ඡා කරන අය ඉන්න පුළුවන්.
එහෙමත් නැත්නම් සමහර කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ගුණයන් ගැන දැනගෙන මේවා ඇත්තටම බුදුහාමුදුරුවෝ ළඟ තිබ්බද කියලා ඒ බුදු ගුණ ගැන සාකච්ඡා කරන අය ඉන්නත් පුළුවන්. ඒ වගේම සමහර කෙනෙක් ජාතක කතා ආදී තියෙන ಗುಣධර්ම ගැන අහලා මේ ಗುಣධර්ම ඇති කරගත්තොත් අපේ ජීවිත කොයි විදියට හැදෙයිද කියලා ඒව ගැන සාකච්ඡා කරන මිනිස්සු ඉන්නත් පුළුවන්. ඉතින් මේ කියන මොනාහරි Tamanට වැටහෙන ධර්මයට සම්බන්ධ යහපත් මාතෘකාවක් ගැන අපි කතා කරන්නට ඕන. ඒව ගැන නැවත නැවත අපි මෙනෙහි කරන්නට ඕන. ඉතින් ධර්මයේ ගැන සාකච්ඡා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි ධර්මයේ ගැන අපිට තියෙන වැටහීම වැඩි වෙනවා, අවබෝධය වැඩි වෙනවා, ඒකෙන් අපේ ශ්‍රද්ධාවත් වැඩි වෙනවා. කවුරු හරි බෞද්ධයෙක් හැටියට නිවන් දකින්න කල්පනා කරනවා නම් ඒ නිවනට යන මාර්ගයේ ටිකෙන් ටික හරි ගස්ස ගන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන විදිහට ධර්මයේ ගැන අපි සාකච්ඡා කරනවා නම් විතරයි. එතකොට මේ මංගල සූත්‍රයේ කන්තේච සෝව චස්සතා කියන මේ ගාථාවෙන් බුදුහාමුදුරුව අපිට කාරණා 4ක් පැහැදිලි කරනවා. මෙලවත් පරලවත් යහපත් වෙන්න හේතු වෙන මංගල කරුණු 4ක් තමයි මේ ගාථාවෙන් මේ විදිහට පෙන්නලා දෙන්නේ. එතකොට ඒකෙන් පළවෙනිම කාරණාව හැටියට පෙන්නවා කන්තේච ඉවසන්න පුළුවන් මිනිසෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් අපි උදෑසන කාලේ රත වාහන ගොඩාක් තියෙන පාරකට ගියොත් අපි ළඟ තියෙන ඉවසීම කොච්චරද කියලා අපිටම මැනගන්න පුළුවන්. ඒ නිසා ඉවසීම කියන ගුණය ඊටාම වටින එකක්. ප්‍රශ්න අඩු කරගන්න අපිට හේතු වෙන දෙයක්. ඒ නිසා ඉවසීම කියන ගුණය අපි වර්ධනය කරගන්න ඕන. ඊළඟ දෙවෙනි කාරණාව හැටියට පෙන්නවා සෝව චස්සතා අවවාද අනුශාසනා පිළිගන්න කෙනෙක් වෙන්නට ඕන. තමන්ගේ අම්මා තාත්තා යම් අවවාදයක් අනුශාසනාවක් ලබලා දෙනවා නම් ඒක ඊටාම ගෞරවයෙන් පිළි අරගෙන ඒ අනුව ජීවිතේ හදාගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. ඒක අපි මගහැරලා යනවා නම් අනිවාර්යයෙන්ම අපේ ජීවිත විනාශ වෙනවා. අපි දන්නේම නැතුව කවදා හරි කල්පනා කරලා බැලුවොත් අම්මා තාත්තා කියපු මේ ටික මං අහලා තිබ්බනම් මේ කාලේ මේ වැඩිහිටියෝ මට දීපු උපදේශ මං පිළිගත්තා නම් මට මේ ටික වෙන්නේ නෑනි කියලා කවදා හරි පසුතැවෙන්න වෙනවා. ඒ කියන විදියට උපදේශ පිළිගන්නේ නැති අයට. ඊළඟ තුන්වෙනි කාරණාව හැටියට පෙන්නවා සමනානංච දස්සනං ශ්‍රමණයන් නැතුරු කරන පිරිසක් බවට පත් වෙන්න ඕන. තමන්ට හැකියාව තියෙන වෙලාවට භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරමින් තමන්ට තියෙන ගැටලු විසඳගෙන මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් නම් බෞද්ධයෙක් නම් භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්නට ඕන. ඊළඟට අවසාන කාරණාව හැටියට පෙන්නවා කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේ ධර්මයේ ගැන සාකච්ඡා කරන්න ඕන. යම් ගැටලුවක් ශාසනය ගැන බුදුදහම ගැන තියෙනවා කියලා තේරුනොත් ශාසනයට ආදරය කරන බුදුදහමට ආදරය කරන මිනිස්සෙක් හැටියට ඒ ගැටලුව ගැන සාකච්ඡා කරලා ඒවට අවශ්‍ය කරන තමන්ට කරන්න පුළුවන් යහපත් දෙයක් කරන්න බෞද්ධයෙක් හැටියට අපි උත්සාහවත් වෙන්න ඕන. ඉතින් මේ කියන මංගල කාරණා 4 ඔබේ ජීවිතය යහපත් කර ගන්නත් ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මය ඉක්මනට විනාශ වෙන්න දෙන්නේ නැතුව කාලයක් මේ ලෝකෙ තුල පවත්වාගෙන යන්නත් හේතු වෙන මංගල කරුණු 4ක්. මේ ලෝකේ ඉන්න හැමදෙනාම ඉවසන්න පුරුදු වෙනවා නම් අවවාද අනුශාසනානුව ජීවිත හදාගන්න උත්සාහවත් වෙනවා නම් සමාජය යහපත් වෙනවා. ගෙවල් දොරවල් වල සතුට කියන දේ රැඳෙනවා. යහපත් දුවදරු පිරිසක්, යහපත් රටක්, යහපත් පෞල් ජීවිතයක් මේ කාරණා දෙක තුලින් අපිට ගොඩනගා ගන්න පුළුවන්.
ඒ වගේම සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා කියන කරුණු දෙක නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරනවා නම් ඒ වගේම ධර්මයේ ගැන සාකච්ඡා කරනවා නම් ශාසනය තුල ඔබ යම් ගැටලුවක් දකිනවා නම් ඒ ගැටලුව අඩු කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන කාරණා දෙක සිද්ධ කිරීම තුලින්. ඉතින් පන්සල් වල ඉන්න භික්ෂූන් වහන්සේලා ගෙවල් අතෑරලා දාලා දෙමාපියන්ගෙන් ඈත් වෙලා අය ඇවිදිලා ඉන්නේ. ගමේ ඉන්න දායක දායිකාවෝ අම්මලා තාත්තලා හැටියට සහෝදර සහෝදරියෝ හැටියට ඒ හාමුදුරුවරුන්ට ලං වෙන්නේ නැත්තම් එයාලත් එක ගනුදෙනු කරන්නේ නැත්තම් එයාලත් ඔබේ දරුවෝ යම් කාලෙක ඔබේ රැකවරණේ නැති වෙනකොට විනාශ වෙන්න පුළුවන් වගේ භික්ෂූන් වහන්සේලා දායකයෝ මේ කියන විදියට සමනානංච දස්සනම් භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කළේ නැත්තම් ඔබ කතා කරන ඔබ දකින ශාසනයේ විනාශය කියන එක සිද්ධ වෙනවා. ඒක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ දායක පක්ෂයට. ඔබ සමනානංච දක්ෂණන් නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්නත් ඕන. ඒ වගේම ධම්ම සාකච්ඡා ධර්මයේ ගැන යම් ගැටලුවක් තියෙනවා නම් ඒවා කතා බහ කරන්නත් ඕන. ඉතින් ඒ කියන ಗುಣධර්ම දෙක අපි ඇති කරගත්තොත් සම්බුද්ධ ශාසනය තව চিරාත් කාලයක් අපිට ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඒ වගේම බෞද්ධයෙක් හැටියට ඔබ ප්‍රාර්ථනා කරනවා නම් කවදා හරි නිවන් දකින්න ඒ කියන මාර්ගයේ සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන මංගල කරුණු දෙක අපි ඇති කරගන්නව නම් විතරයි. ඒ නිසා මේ කියන මංගල සූත්‍රයේ කන්තිච සෝව චස්සතා කියන මේ ගාථාවෙන් මංගල කාරණා හතරක් පෙන්නනවා. මේ හතර අපේ මේ ලෝක ජීවිතේ සතුටු කර ගන්නත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගන්නත් අවසානයේ අපි ප්‍රාර්ථනා කරන නිවන් අවබෝධයටත් හේතු වෙන කාරණා හතරක් තමයි මේ ගාථාවෙන් අපිට පෙන්නලා දුන්නේ. ඒ නිසා බණ අහපු පිරිස හැටියට පින්වත් ඔබ කවුරුත් මේ කාරණා කීපේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය තුළ මේ කියන ගුණධර්ම මේ කියන මංගල කරුණු වර්ධනය කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙම කටයුතු කරනවා නම් මේ කියපු විදිහට ඔබේ මෙලව යහපත් වෙනවා, ශාසනය ආරක්ෂා වෙනවා, අපේ පරලෝක ජීවිතයත් යහපත් කරගෙන අපි කවුරුත් ප්‍රාර්ථනා කරන නිවන් අවබෝධ කරගන්නත් අපිට මේ කාරණා සියල්ල උපකාරී වෙනවා. ඒ නිසා පින්වත් ඔබ හැම දිනාම ඉවසීම, ඒ වගේම අවවාද අනුශාසනා පිළිගැනීම, ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කිරීම, ධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීම කියන මේ මංගල කාරණා හතර හොඳින් තේරුම් අරගෙන මාත් මේ මංගල කරුණු පුරුදු පුහුණු කරපු පුද්ගලයෙක් බවටම පත් වෙනවා කියන උතුම් හැඟීම ඇති කරගෙන කවුරුත් සාදුනාදයක් පවත්වමු. මීට වඩා තව තවත් ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ මේ පින්වත් කවුරුත් එකට එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම සූදානම් කරගත්තේ තමන්ගේ නමින් මිය පරලොව ගිය ඥාති පිරිසක් සිහියට නගාගෙන ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන්න තමයි මේ පින්කම අද දවස තුල සූදානම් කරගත්තේ. ඉතින් ඒ වෙනුවෙන් මේ ස්ථානයේ ධර්මශාලාවක් බවට පත් කරගත්